Hi, ඔයා අද එකතු වෙලා ඉන්නේ Money and You අපේ වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ Psychology of Money. Psychology of Money කියලා කිව්වම ඒක හරීම ගැඹුරු සංකල්පයක්. අපි මේ එපිසෝඩ් එකෙන් try කරමු ඔයාට ඒ ගැන සරල අයිඩියා එකක් අරගන්න. ටිකක් හිතන්නකෝ. මුදල් සම්බන්ධව ඔයා වැඩ කටයුතු කරනකොට එහෙමත් නැත්නම් තීරණ ගන්නකොට ඔයා වැඩිපුරම තීරණ ගන්නේ ඉලක්කම් එහෙමත් නැත්නම් නම්බර්ස් ගැන බේස් කරගෙනද එහෙම නැත්නම් ඔයාගේ ෆීලිංග්ස් ගැන බේස් කරගෙනද ගොඩක් වෙලාවට තැන දෙන්නේ ඔයාගේ ෆීලිංග්ස් වලට නේද? අන්න ඒ වගේ මුදල් සම්බන්ධව තීරණ ගන්නකොට ඔයාට තියෙන්න පුළුවන් ඔයාගේ ෆීලිංග්ස් ඔයාගේ බිලීව්ස් ඒ වගේම සමහර විට ඔයාට මුදල් වලට බයක් තියෙන්න පුළුවන් මේ හැම දෙයකම එකතුවක් තමයි ඔයාගේ psychology of money කියලා කියන්නේ. ඔයාට කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? ඔයා මනසින් දකිනවා මේ වෙලාවේ ඔයා සල්ලි ගැන ගන්න ඕනේ හොඳම ඩිසිෂන් එක මෙන්න මේක කියලා. හැබැයි ප්‍රැක්ටිකලි ඒක කරන්න ගියාම හරිම අමාරුයි නේද? අපි එක්සැම්පල් එකක් අරගෙන බලමු. ඔයා හිතනවා මං මේ මාසේ කොහොම හරි මෙන්න මෙච්චර ගාණක් ඉතුරු කරනවා. ඒත් මාසේ අන්තිමට බලද්දි ඔයා ඒ වැඩේ කරලා නැහැ. ඉතින් එහෙම වෙන්නේ සල්ලිත් එක්ක වැඩ කරද්දී ඔයාගේ මයින්ඩ් සෙට් එක තියෙන විදිය අනුව. ඔයා දන්නවද? සල්ලි ගැන ඔයාට මට අපි හැමෝටම වෙන්න ඕන වෙනම කතාවක් තියෙනවා. මේ කතාව පටන් ගන්න අපි පුංචි කාලේදීමයි. පුංචි කාලේ ඉඳලා මේ වෙනකල් අපි සල්ලි ගැන දැකලා තියෙන දේවල්, අහලා තියෙන දේවල්, අපි අත්විඳපු දේවල්, ඒ හැම දෙයක්ම සල්ලි ගැන අපිට තියෙන මයින්ඩ් සෙට් එක වෙනස් කරනවා. විශේෂයෙන්ම අපි පොඩි කාලේදී අපේ අම්මලා තාත්තලා කොහොමද සල්ලි ගැන තීරණ ගත්තේ? ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලෝගේ වැඩ බැලන්ස් කරගත්තේ? මේ හැම දෙයක්ම අපිට බලපානවා. මතකයිනේ පොඩි කාලේදී අපේ අම්මලා තාත්තලා කියනවා අපි සල්ලි ගස් වලින් කඩන්නේ නැහැ කියලා. ඔයා පොඩි වෙලාවකට නැවතිලා කල්පනා කරලා බැලුවොත් මේ වෙලාවේ සල්ලි ගැන මතක් කළාම ඔයාට දැනෙන්නේ මොන වගේ ෆීලින් එකක්ද? ඔයාට ඔයා කරන්න හිතාගෙන ඉන්න වැඩ ටික හැම දෙයක්ම මැනේජ් කරගන්න පුළුවන්. ඇති තරම් සල්ලි තියෙනවා කියලා ඔයා ඉන්නේ සතුටින්ද? ආඩම්බරෙන්ද? එහෙමත් නැත්නම් ඔයාට ඔයා ගැනම ලොකු රෙස්පෙක්ට් එකක් තියනවද? සමහර විට අනාගතයේදී ඔයාට මුහුණ දෙන්න වෙන සිද්ධියකට බය නැතුව ෆේස් කරන්න පුළුවන් කියලා ඔයාට හොඳ විශ්වාසයක් තියනවද? ඒ නිසා ඔයා හොඳටම secured කියලා ෆීලින් එකක් තියනවද? එහෙමත් නැත්නම් සමහර විට ඔයා මේ වෙලාවේ ඉන්නේ සල්ලි ගැන ප්‍රශ්න ගොඩක හිර වෙලා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම තියෙන්නේ ඔයාගේ psychology of money කියන එක ඇතුලේ. රිසර්චර්ස් වලින් කියන විදියට මුදල් සම්බන්ධව මිනිස්සු හැසිරෙන විදිය අනුව ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. පළවෙනි කෙනා තමයි සේවර්. මෙයා බලන්නෙම කොහොම හරි අර පිරිමැස්මෙන් තමන්ගේ සල්ලි මැනේජ් කරගන්න. ඉතුරු කරන එක තමයි මෙයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අනිත් කෙනා ස්පෙන්ඩර්. එයාට ඕනේ හිතුන දේවල් අරගෙන මේ මොහොතේ ජීවත් වෙලා එයාගේ සල්ලි ටික වියදම් කරගන්න. තුන්වෙනි කෙනා අවොයිඩර්. එයා සල්ලි ගැන කතා කරන්න ටිකක් බයයි. කවුරු හරි සල්ලි ගැන කතා කළත් එහෙමත් නැත්නම් එයා සල්ලි ගැන කල්පනා කරනකොට එයාට ලොකු බයක් දැනෙනවා. එයා කොහොම හරි ඒක අවොයිඩ් කරලා එන්න තමයි බලන්නේ. අන්තිම කෙනා ඉන්වෙස්ටර්. එයා තමයි හරි විදියට කල්පනා කරලා ඉස්සරහා ගැන හිතලා තමන්ගේ සල්ලි නියම විදියට පාවිච්චි කරන්නේ. තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න. දැන් ඔයා ටක් ගාලා කල්පනා කරලා බැලුවා නේද? මං අයිති වෙන්නේ මෙතනින් මොන කැටගරි එකටද කියලා. ඒ ගැන හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා.
මොකද මෙතන එක කැටගරි එකක්වත් සම්පූර්ණයෙන් හොඳ හෝ සම්පූර්ණයෙන් නරක වෙන්නේ නැහැ. අපි හැමෝගෙම සල්ලි ගැන හැසිරීම් රටාව තුළ මේ හැම එකකම එකතුවක් තමයි තියෙන්නේ. වැදගත්ම දේ අපි කොහොමද ඒක හරි විදියට බැලන්ස් කරන්න කියන එක. Psychology of money කියන concept එක ඇතුලේ ඔයාගේ wallet එක ගැන ඔයා තීරණ ගනිද්දී ඔයාට බලපාන feelings කීපයක් ගැන අපි දැන් කතා කරමුද? පළවෙනිම එක තමයි ආසාව. ඔයාට ලොකු desire එකක් තියෙනවා මොකක් හරි දෙයක් purchase කරන්න. ඒ වෙලාවට ඔයා කල්පනා කරන්නේ නැහැ මං මේක මේ වෙලාවේ මිලදී ගත්තොත් මට මගේ අනිත් වැඩත් එක්ක මගේ කෑෂ් බැලන්ස් කරගන්න පුළුවන්ද බැරිද කියලා. ඔයා ඒ කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඔයා අනිවාර්යෙන් මේ මිලදී ගැනීම කරනවා. මොකද ඔයාගේ හිතේ ඒ ගැන තියෙන ලොකු ආසාව නිසා. තවත් දෙයක් තමයි ඔයාගේ හිතේ තියෙන බය. අනාගතයේදී මේ වගේ දෙයක් මට සිද්ධ වුණොත් මට ඒකට ෆේස් කරන්න ඇති තරම් සල්ලි මම ගාව තියනවාද? මේ වගේ බයක් හැමතිස්සෙම ඔයාගේ හිත ඇතුලේ තියනව නේද? මෙහෙම අවස්ථාවකට ඔයා ෆේස් කරලා නැද්ද? ඔයා ගාව තියෙන්නේ හරිම ලිමිටඩ් සල්ලි ප්‍රමාණයක් විතරයි. හැබැයි ඔයාට ඒකෙන් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ වෙලාවට මොකක්ද මම තෝරගන්න ඕනි කියලා ලොකු ස්ට්‍රෙස් එකක් ඔයාට ඇති වෙනව නේද? තව හුඟක් අය සල්ලි ගැන වැරදි තීරණ ගන්න පෙළඹෙන අවස්ථාවක් කියන්නද? තව කෙනෙක්ට සමාන වෙන්න යනවා. එයා කරන දේවල්ම කරන්න යනවා. එයා ගෙවන ලයිෆ් ස්ටයිල් එකම ගෙවන්න උත්සාහ කරනවා. ඒ දේවල් කරන්නේ ඔයාගේ අභිමානය වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ නිසා ඔයා ගොඩක් මුදල් ගැන වැරදි තීරණ ගන්න පෙළඹෙනවා. තියාගන්න. ඔයා ගාව සල්ලි තියෙනවා කියන එක නෙවෙයි ඔයාගේ සතුට. ඔයා ගාව තියෙන සල්ලි හරි විදියට ඔයා මැනේජ් කරනවා කියන එක තමයි ඔයාගේ සතුට වෙන්න ඕනේ. ඉතින් අපි එහෙමනම් ඊළඟ එපිසෝඩ් එකේදී හම්බ වෙමු. Thrive Hub අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න.